ඕගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්න චෙෆ්ස් ටෙල් YouTube channel එකත් එක්ක සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඉතාමත්ම වදාතන කාරණයක්. ඒ තමයි Generation Z එකට එහෙම නැත්නම් Gen Z එකට hospitality industry එක ගැලපෙනවද කියලා තමයි මේ ටික හරහා ඕගොල්ලන්ට කරුණු කාරණා සහිතව ඕගොල්ලන්ට මම පැහැදිලි කරන්න බලාපොරොත්තු ඉන්නේ. මේ වගේ වීඩියෝ කරන ප්‍රධාන වශයෙන් හිතන කාරණයක් තමයි ගොඩක් Gen Z ලා මට කෝල් කරලා කියනවා වයස විදිහට ගත්තොත් අවුරුදු 16 17 18 19 20 ඒ වගේ වයස් සීමාව පසු වෙන Gen Z ලා මට කෝල් කරලා කියනවා චෙෆ් hospitality industry හොඳයිද මට ඕනේ ඉක්මනින් ලොකු පොසිෂන් වලට යන්න ඉක්මනින් හොඳ සැලරි එකක් ලබා ගන්න ඒ වගේ ප්‍රශ්න රාශියක් මට යොමු කරනවා ඒ අයට දෙන උත්තර තමයි පර්සනලි මේ ඩක හරහා ඕගොල්ලන්ට මම අරන් එන්න බලාපොරොත්තු ඉන්නේ hospitality industry ගැන කතා කරුවොත් මේ වෙද්දි පරණ ජෙනරේෂන් එක මේ තත්ත්වයට hospitality industry අරන් ගලා තියෙනවා ලංකාවේ ගොඩක් දුරට ලංකාවේ ගොඩක් 5 star hotel තියෙනවා 4 star hotel තියෙනවා 3 star hotel තියෙනවා මේ වෙද්දි ඉහළ ගුණාත්මක මට්ටමේ හොටෙල් පවත්වාගෙන යනවා කෑම හොඳයි රූම්ස් හොඳයි ලෙගසි එක දිගටම අරන් ගලා තියෙනවා දැන් තියෙන Gen Z එක තමයි මෙතනින් එහාට මේ ලෙගසි එක අරන් යන්න ඕනේ ඒ අයට මොන වගේ අභියෝගද තියෙන්නේ මේ ක්ෂේත්‍රයට ඇතුළත් වුණොත් කියලා තමයි මේක හරහා ඕගොල්ලන්ට ඉතාමත්ම සරලව කෙටියෙන් මම කතා කරන්න බලාපොරොත්තු ඉන්නේ ඕගොල්ලෝ තරුණ වයසේ නම් කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් ඕගොල්ලොත් කැමති නම් hospitality industry ඇතුළත් වෙන්න එහෙමත් නැත්නම් chef කෙනෙක් වෙන්න waiter කෙනෙක් වෙන්න housekeeping industry සම්බන්ධ වෙන්න සරලව කිව්වොත් හොටෙල් එකකට ඇතුළත් වෙන්න වගේ ඕගොල්ලෝ ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හොටෙල් කෝස් එකක් කරන්න ඕන. පර්සනලි මම හයි රෙකමන්ඩ් කරන ආයතනය තමයි මේ iTech campus. ඕගොල්ලෝ කැමති නම් iTech campus එක හරහා hospitality management පාඨමාලාවක් හදාරන්න level 6 මට්ටමේ පාඨමාලාවක් හදාරන්න කැමති නම් ඒ කියන්නේ higher national diploma පාඨමාලාවක් හදාරන්න කැමති නම් ඕගොල්ලන්ට මම හයි රෙකමන්ඩ් කරන ආයතනය තමයි මේ iTech campus කියලා කියන්නේ. මේ ආයතනය තුල ඕගොල්ලන්ට හදාරන්න පුළුවන් internship කෝරි, pastry and bakery, housekeeping, front office, food and beverage වගේ පාඨමාලා සියල්ලක්ම මේ ආයතන තුල හදාරන්න පුළුවන්. contact details දාලා තියෙනවා. ඒ contact details වල කෝල් එකක් දීලා ඔයාගේ chance එක දැම්ම වෙන් කරගන්න. ඕගොල්ලොත් කැමති නම් මේ වගේ content බලන්න ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එක තියෙනවා subscribe කියලා. ඒ බටන් එක එකපාරක් click කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ channel එකට සහගත දක්වන්න. අපි ඉස්සෙල්ලාම කතා කරමු කවුද මේ Gen Z ලා කියන්නේ කියලා. Gen Z ලා කියන්නේ සාමාන්‍ය සරලව 1997 2012 විතර වගේ අතර ඉපදුන තරුණ පිරිසට තමයි අපි Gen Z ලා කියලා කියන්නේ. එහෙම නැත්නම් Generation Z කියලා කියන්නේ. මම කතා කරන පළවෙනිම කාරණේ තමයි high turnover, low job loyalty තමයි මම කතා කරන පළවෙනිම කාරණේ. Gen Z එක විදිහට ගත්තොත් හැම දෙයක්ම ෂණිකව තමයි බලාපොරොත්තු වෙන්නේ. ෂණික නූල්ස් වගේ විනාඩි දෙකෙන් තමයි හැමදේම බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මාස 6 7 8 අවුරුද්ද එකමාර වගේ කෝර්ස් කරනවා ඊට පස්සේ බලාපොරොත්තු වෙන කෝර්ස් එක කිරුවට පස්සේ ට්‍රේනින් එකට පස්සේ බලාපොරොත්තු වෙනවා ලොකු පොසිෂන් එකක් බලාපොරොත්තු වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් CDP වගේ පොසිෂන් බලාපොරොත්තු වෙනවා CDP සැලරි බලාපොරොත්තු වෙනවා CDP පොසිෂන් එකට අදාළ බෙනිෆිට් බලාපොරොත්තු වෙනවා ඒ වගේ දේවල් තමයි ෂණිකව තමයි ඒ දේවල් Gen Z එක බලාපොරොත්තු වෙන්නේ කවදාකවත් මේ ඉන්ඩස්ට්‍රිය තුල ඒ වගේ ෂණික දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කවදාකවත් ගොඩක් මහන්සි වෙන්න ඕන උදාහරණයක් විදිහට ගත්තොත් ලොකු ටර්න්ಓවර් එකක් අපි දෙන්න ඕන උදාහරණයක් විදිහට ගත්තොත් ලෝන් ඩියුටි hours තියෙනවා ඊටත් අමතරව weekend duties තියෙනවා ඊටත් අමතරව pressure එක වැඩි stress එක වැඩි මුල් කාලේ duty වුණාට පස්සේ තව පැය එකමාරක් දෙකක් විතර වගේ අනිවාර්යයෙන්ම වැඩ ගන්න ඕගොල්ලන්ගේ ඒ වගේ ලොකු pressure එකක් අනිවාර්යයෙන්ම ඉවස ගන්න ඕන Gen Z විදිහට සහ ඕනම කෙනෙකුට ඒක Gen Z විතරක් නෙමෙයි අදාළ වෙන්නේ ඔයා හොටෙල් එකකින් අවුට් වෙලා තව හොටෙල් එකකට ඉන්න උනොත් ඒත් එහෙමයි ගිය ගමන්ම එහෙම ඕගොල්ලන්ට freedom දෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම වැඩ කරලා යන්න ඕන හොටෙල් එකේ හැටියට තමයි ඕගොල්ලන්ගේ turnover එක ප්‍රධාන වශයෙන්ම කියන දේ තමයි අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා ඔයා හිතන ටාගට් වලට එකපාරට යන්න අමාරුයි පියවරෙන් පියවරට තමයි යන්න ඕනේ ඊට පස්සේ මම කතා කරන දෙවෙනි කාරණේ තමයි difference condition style කියන කාරණය ඒ කියන්නේ hospitality industry තුල ඕඩර් එකකට තමයි වැඩ කරන්න ඕනේ උඩින්ම ගත්තොත් executive chef ඉන්නවා sous chef ඉන්නවා CDP ලා ඉන්නවා DCDP ලා ඉන්නවා commis ලා ඉන්නවා ඕඩර් එකකට තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට උඩින් ඉන්න කෙනා අපිට කියන දේ තමයි අපි කරන්න ඕනේ. අද කාලේ Gen Z ලාට තියෙන ප්‍රශ්නේ තමයි කවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ. ඒක තමයි Gen Z ලාගේ ප්‍රධානම ප්‍රශ්නේ. පොඩි හරි දෙයක් වැරදුනහම පළු යන්න බයිනවා. ඒක මටත් පොදුයි, ඕගොල්ලන්ටත් පොදුයි. මුල් කාලේ අපි දවසට පැය 14 15 වැඩ කරලා තියෙනවා. ඒකලත් බැනුම් අහලා තියෙනවා. ඒ වගේ දේවල් කරලා තමයි අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම different condition යටතේ වැඩ කරන්න ඕන. ඒ දේවල් වලට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕන. වැඩ කරන ඉන්න ගමන් මොකක් හරි පොඩි දෙයකටත් බැනගෙන යනවා. බයින කෙනාට අදාළ නැහැ. ඔයා පැය 10ක් වැඩ කරලා තියෙනවද 12ක් වැඩ කරලා තියෙනවද තනියෙන් වැඩ කරලා තියෙනවද? ඒ කිසිම දෙයක් අදාළ නැහැ. වැරද්දට බයිනවා. බැනුම් අහන්නත් පුරුදු වෙන්න ඕන මේ ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වෙනවා නම්. ඊට පස්සේ මම කතා කරන දෙවෙනි කාරණේ තමයි මේ traditional method කියලා කියන්නේ
ගොඩක් දේවල් වෙනස් කරන්න අමාරුයි මේ හොටෙල් ඉන්ඩස්ට්‍රිය තුළ. ඒ කියන්නේ ඔයා කෝස් එක ඉවර කරලා ට්‍රේනින් කාලය සම්පූර්ණ කරලා ඔයා හොටෙල් එකට බැඳිච්චාම ඕගොල්ලන්ට හොටෙල් ස්කූල් වලින් විවිධ ආකාරයේ කෑම හදන්න උගන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ටොමැටෝ සලාඩ් එකක් කියලා හිතන්න. ඔයා හොටෙල් ස්කූල් එකේ හදන ටොමැටෝ සලාඩ් එක නෙමෙයි හොටෙල් එකේ හදන්නේ වෙනම ස්ටයිල් එකක් විදිහට තමයි ඔයා ඒ ටොමැටෝ සලාඩ් එක හදන්න ඕනේ. ඒ මෙනු වලට තමයි ඒ ටොමැටෝ සලාඩ් එක හදන්න ඕනේ. ඔයා පොඩි දෙයකින් හරි ඒක වෙනස් කරුවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පළු වෙන්න බයිනවා. ඒක තමයි සරල උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට කොච්චර වැඩ දණන් හිටියත් වැඩක් නැහැ. ඔයාව කොන්ට්‍රෝල් කරන්න තව කෙනෙක් ඉන්නවා. ඒ වගේ කාරණා සීනියර් චෙෆ්ලාගෙත් වැරදි. අනිවාර්යයෙන්ම සීනියර් චෙෆ්ලා දැනගන්න ඕන ඒ දේවල් හදාගන්න. ඊට පස්සේ මම කතා කරන හදන එක තමයි වර්ක් ලයිෆ් එක සහ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක බැලන්ස් කරගන්න අමාරුයි. ඊට හේතුව තමයි ජීවිතේ අඩු අත්දැකීම් ප්‍රමාණයක් තමයි එයට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙකෙන් එකක් පටලවා ගන්නවා. අනිවාර්යයෙන්ම හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරුවොත් හොටෙල් එකක ෂිප් විදිහට තමයි වැඩ කරන්න තියෙන්නේ. උදේ 6:02 ෂිෆ්ට් එකක් තියෙනවා, 2:10 ෂිෆ්ට් එකක් තියෙනවා, ඊට පස්සේ නයිට් ෂිෆ්ට් එකක් තියෙනවා 10:06 ෂිෆ්ට් විදිහට තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒ ෂිෆ්ට් එකකට හිර වුණොත් ඕගොල්ලන්ට ගෙදර යන්න අමාරුයි, ප්‍රොෆෙෂනල් ලයිෆ් එක බැලන්ස් කරන්න අමාරුයි. ඊටත් අමතරව හොලිඩේස් වලට නිවාඩු නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිස්මස් වලට, නිව් ඉයර් වලට, පොසොන් වලට ඒ වගේ දේවල්ට නිවාඩු නැහැ. නමුත් වෙන දවස් වල නිවාඩු හම්බ වෙනවා. ඒ දවස් වලට අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. ඊටත් අමතරව ඉරිදට වැඩ, ඉරිද වෙනුවට ඕගොල්ලන්ට සෞන්දර්ය නිවාඩුවක් දෙන්න පුළුවන්, අඟහරුද්දා නිවාඩුවක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම චෙෆ් කෙනෙක් විදිහට ඉරිදා වැඩමයි. බොහොම කලාතුරකින් තමයි ඉරිදට චෙෆ් කෙනෙකුට නිවාඩුවක් හම්බ වෙන්නේ. ඒ වගේ හේතු නිසා ගොඩක් දුරට පර්සනල් ලයිෆ් එක මිස් වෙනවා. පර්සනලි ගත්තොත් මගෙත් ගොඩාක් දේවල් මිස් වුණා. යාළුවෝ මිස් වුණා, සමහර පාටිස් මිස් වුණා, සමහර එක්ස්පීරියන්ස් මිස් වුණා හොටෙල් ඉන්ඩස්ට්‍රියේ වැඩ කිරීමේ හේතුවෙන්. නමුත් මම දැන් හොඳ තැනක ඉන්නවා. මොකද ඊට හේතුව තමයි හොස්පිටල් ඉන්ඩස්ට්‍රිය කියලා කියන්නේ. තමන් හරියට වැඩ කරුවොත් ගොඩක් ඔපචුනිටි ලබා ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියක් තමයි මේ හොටෙල් ඉන්ඩස්ට්‍රිය කියලා කියන්නේ සහ හොස්පිටල් ඉන්ඩස්ට්‍රිය කියලා කියන්නේ. ඊට පස්සේ මම කතා කරන පස්වෙනි කාරණය තමයි ජෙන්සි කල්චර් කියලා කියන්නේ. ජෙන්සි කල්චර් ගත්තොත් උන්ගේ අමුතුම කල්චර් එකක් තමයි තියෙන්නේ. උන්ට ප්‍රධානම දේ තමයි ෆෝන් එකේ Facebook යනවා, YouTube යනවා, TikTok කරනවා. ඒ වගේ සෝෂල් ලයිෆ් එකක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. හොස්පිටල් ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වුණාට පස්සේ තනිකර රාමුවකට තමයි වැඩ කරන්න ඕනේ. ඒ රාමේ උන්ට ඉන්න අමාරුයි. ඒ නිසා ගොඩක් ජෙන්සි අය හොස්පිටල් ඉන්ඩස්ට්‍රිය අතරින්න ගොඩක් දුරට යොමු වෙලා තියෙනවා. ඊට හේතුව තමයි මම අර කලිනුත් කතා කරුවා වගේ උන්ගේ වර්කින් කල්චර් එක වෙනස්. අපේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රිය ගැලපෙන්නේ උන්ගේ වර්කින් කල්චර් එකට. ඊටත් අමතරව උන්ට කිසි දෙයක් කියන්න බෑ. උන්ට තරහ යනවා, බයිනවා. සමහර චෙෆ්ලා මට හම්බෙච්චාම කියනවා මුන්ට මුකුත් කියන්න බෑ. පහෝදාට වැරටෙන්නේ නැහැ. එතකොට මුන් වැඩ ආව නැති වුනහම මට ෂිෆ්ට් එක අරන් යන්න අමාරුයි. මට වැරටි කරගන්න අමාරුයි. මුන්ට බනින්න බෑ. මගදී අල්ලන් ගහයිද කියලා ෂුවර් නැහැ. ඒ වගේ සෙට් එකක් තමයි දැන් ඉන්නේ කියලා මගේ එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් මට දවසක් කිව්වා. ඒ වගේ මොංගල් කල්චර් එකක් තමයි උන්ට තියෙන්නේ. නමුත් උන් එක්ක වැඩ කරන්න අපි ඉගෙන ගන්න ඕන. අපි සීනියර්ස්ලා විදියට ජෙන්සි එකටම බැලලා හරියන්නේ නැහැ. අපි සමහර දේවල් තියෙනවා කාලෙත් එක්ක වෙනස් කරගන්න. ප්‍රධාන වශයෙන්ම අපිත් වෙනස් වෙන්න ඕන. උන්ට දේවල් කියන විදිහක් තියෙනවා. අපි ඒ විදියට උන්ට දෙයක් කිව්වොත් අනිවාර්යයෙන්ම උන් කරනවා. උන් හොඳ කොල්ලෝ. ජෙන්සි කියලා කියන්නේ බොක්ක හොඳ කොල්ලෝ. පර්සනලි ගත්තොත් සොලියුෂන් ගැන කතා කරුවොත් සොලියුෂන් නම් ගොඩාක් තියෙනවා. නමුත් මම කීපයක් මම ඔයගොල්ලන්ට අරන් ඉලා තියෙනවා. සාමාන්‍යයෙන් සරලව තේරෙන විදිහට සොලියුෂන් විදිහට ගත්තොත් හොඳ මෙන්ටෝ කෙනෙක් තෝරගන්න, ඔයාගේ හොඳ යාළුවෙක් තෝරගන්න අනිවාර්යයෙන් ඕගොල්ලන්ට පුළුවන් මේ ඉන්ඩස්ට්‍රිය රැඳී ඉන්න සහ ජෙන්සි එකට මෙතන ඉඳන් ලෙගසි එක අරන් යන්න පුළුවන් හොස්පිටල් ඉන්ඩස්ට්‍රියේ. ඒකට අමතරව ෆෝන් එක පුළුවන් නම් ටිකක් යූස් කරන එක අඩු කරන්න. ඒ තුනත් ඕගොල්ලන්ට පොඩි සොලියුෂන් එකක් වෙයි මේ ඉන්ඩස්ට්‍රිය රැඳී ඉන්න. ඊට අමතරව උඩින් ඉන්න සීනියර්ස් වල පොඩ්ඩක් අඩු කරන්න පුරුදු වෙන්න. එතකොටත් ඕගොල්ලන්ට යම්කිසි ගමනක් යන්න පුළුවන් මේ ඉන්ඩස්ට්‍රිය තුළ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයා මොකක් හරි ටාගට් එකක් තියාගන්න. මෙතන ඉඳන් අවුරුදු 10කින් මම කොතනද ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා අද කෝස් එකක් කරනවා නම් හොස්පිටල් මැනේජ්මන්ට් කෝස් එකක් කරනවා නම් NMQ ෆෝමට් මේ කෝස් එකක් කරනවා නම් ඔයා මොකක් හරි ටාගට් එකක් තියාගන්න. මම අවුරුදු 10කින් මම එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් වෙන්න කැමති. ඒ වෙනුවෙන් වැඩ කරනවා කියලා ඔයා ටාගට් එකක් සෙට් කරගන්න. අද කෝස් එක කරලා පස්සේ ඕගොල්ලන්ට පියවරෙන් පියවර අවුරුදු 10 ඇතුළත කවදා හරි ඕගොල්ලන්ට පුළුවන් එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් දක්වා යන්න. පර්සනලි මමත් ගත්තොත් ඒ වගේ ටාගට් තියාගත්ත ජීවිතේ උදාහරණයක් විදිහට ගත්තොත් මගේ පර්සනල් ලයිෆ් එක විතරක් නෙමෙයි මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් එහෙමයි. මම ටාගට් සෙට් කරගත්තා. මම අවුරුදු 20 දිරට ගියා. 25න් ගේ හදන්න පටන් ගත්තා. ඊටත් අමතරව අවුරුදු 30 වෙද්දි ගේ හැදුවා. 32න් බැන්දා. 35 වෙද්දි ළමයෙක් ඉන්නවා. තව අවුරුදු 5ක් යද්දි මම ටාගට් එක සෙට් කරන් ඉන්නවා. මම එතනට යනවා. ඊටත් අමතරව තව අවුරුදු 10කින් මම තව ටාගට් එක සෙට් කරන් ඉන්නවා. එතනට යනවා. ජීවිතේ ටාගට් තියාගන්න. එතකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. මම හිතනවා මේ දෙක හරහා ඔයගොල්ලෝ යම්කිසි අලුත් දෙයක් ඉගෙන ගන්නත් කියලා. ඔයගොල්ලෝ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න යන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් මම ගිලෙන්න. මම චෙෆ් මිලාන්.